Hi. Oh, give oh. Ani. Ah. Hi. Hi. කවුද ඔයාලා හොඳින් පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්නවද කියලා මම හිතනවා. මාත් ඒ විදිහටම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්නවා. හැමදාම කොහේ හරි මොනේ පිම්පල්ස් තියෙනවා. ඉතින් කොහේ හරි යන්න ගියාම විශේෂයෙන් අර හොඳට පේන විදිහට පිම්පල් එකක් දානවා. මේ අද ඔයාලට මතක ඇති මම බ්ලොග් එකක් ගෙනාවා අපේ මීඩියා ඩිප්ලෝමා එක කරපු කැම්පස් එකේ යාළුවොත් එක්ක. අන්නේ යාළුවෝ ටික හම්බෙන් තමයි යන්නේ. එදා හිටියේ නැති යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එදා හිටිය යාළුවෝ එක්කෙනෙක් නැහැ. අද ගිහිල්ලා මම බැලුවේ මේ බ්ලොග් එක දවස් 2-3කට ගන්න. ඒ කියන්නේ මේ සතිය ඇතුලේ වෙච්ච විශේෂ සිදුවීම් වගේ අන්න එහෙම එකක් ගෙන්න උනාට මේ බැරි වී වගේ. ඒ නිසා මේ දන්නේ නැහැ බැරි වේද දන්නේ නැහැ. බැරි වේද පුළුවන් වේද දන්නේ නැහැ. කොහොම හරි අද වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එක මෙන්න මේ විදිහට තමයි ගන්නෙ. ඉතින් වීඩියෝ එක එන්ජොයි කරන්න මගේ ඔප්පු දුප්පු ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන්. කතාව වෙනේම නම් බලා ගන්න දෙයක් නැහැ. අහන්න දෙයක් නැහැ. ඉතින් බලාගෙන ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඔයාලා හැමෝම දැන්ට බයි. ආදරේ කියලා කිව්වා නැතනම් හිටියේම එතන කනුලක් පාසා ආදරේ වින්නම සාගරේ බීරා හෙව්වත් නෑ හොයාගත්තෙම චේතනා ගින්නේ ඉන්න ආදරේ හින්දම කී Hi. හොඳට බලන් ඉන්නානේ. ගෙම්බෙක් වගේ ගෙම්බෝ. යන්නේ ගාලේ නන්නදන්නේ. අතේ අදට ස්මාර්ට් ෆ්‍රෙන්ඩ් එක තියෙනවා මට. ඔයා ගින්න නේද මාව වෙනවා වගේ පිටේ තියා. හා? පිටේ දින් ගින්න නෝද? ගින්න. මම අර අපේ ගෙදර ඉන්න බලසුමනේ ඉන්නේ. එයාව ඇතුළට දාලා කොහොම හරි ගාලා ඇතුළට දාලා වීඩියෝස් උත් අරගෙන අන්තිමේදී 8:37යි. මම හිතනවා යන්න පුළුවන් වෙයි කියලා. දාඩිය දාගෙන දාඩිය පෙරපෝගෙන ගම්බාට යන්න පුළුවන්. ගෙදරින් කොච්චර හොඳට ලෑස්තිලා ගියත් වැඩක් නෑ අප්පා. දාඩිය දාගෙන ස්ටේෂන් එකට යද්දී එපා වෙනවා කරන්න. කමක් නෑ. මම හිතනවා පුළුවන් වෙයි කියලා. එහෙනම් vlog එකේ මුල් පාර්ට් එක vlog එකේ ඉදිහාට කරන්නේ. නෑ. නැත්නම් වෙන කෙනෙක් යන්නේ. vlog එකේ මුල් පාර්ට් එක එන්නට. ඉන්ට්‍රෝ එක වගේ කියන්න. ඉවරයි. අපි යාළුවෝ ඉන්න තැනට ගිහිල්ලා ඒ කියන්නේ මම ගම්පහට ගිහිල්ලා මුලින් ඉඳන් වෙනස ඉද්දිය සරල වුණාට ඔබට පැහැදිලි කරන්න. එහෙනම් දැන්ට මම ඕෆ් කරනවා. මේකත් එක්ක ගිහින් මට යන්න වෙන්නේ නැහැ. එහෙනම් හැබැයි මෙයා ලස්සනයි හලු. මෙයාද? ඔව්. එයාගේ පොඩි භයානක ගතියක් තියෙනවා. එයා ලස්සනයි. එනි මට මේකක් මගේ ළමයට මේකක් කරන් මම දුන්නේ. මේක බ්ලොග් එකට දාන්න ගියා. ඉස්නේ ඔය නම
Cantik. Coba gini. Oh. Mana video කරන්නේ video only mama. අපි කලින් දවසේ ප්ලෑන් කරගෙන හිටියා මායි තව යාළුවෝ දෙන්නෙකුයි ප්ලෑන් කරගෙන හිටියා හවස යාළුවගේ බර්ත්ඩේ එක අරගේ බර්ත්ඩේ පාටි එක තියලා මේ උදේ ක්ලාස් එකට ගිහිල්ලාම කියලා මොකද මම මීඩියා කෝස් එකක් කරේ ඒ කැම්පස් එකේ සරුත් එදාම මීඩියා ක්ලාස් එකට ඒ කියන්නේ ගම්පහ මයිරසගේ මීඩියා ක්ලාස් එකට එනවා කියලා කිව්වා. ඉතින් අපි කරපු වැඩේ සර්වත් බලාගෙන සර්ලා දෙන්නම බලාගෙන හවස මේ පාටියට ගියා. මුලින්ම උනේ මේ මායි ඔය හැබැයි කොළ පාටි කන්දන් ඉන්නේ. අන්න ඒ යාළුවයි තමයි ගියේ මුලින්ම. බොරුවක් කියලා ගියේ. අන්තිමට එතනට ගිහිල්ලා ඔක්කොම කට්ටිය ආවට පස්සේ බර්ත්ඩේ ගර්ල් කියනවා. මම දන්නවා ඔයාලා මේ කිව්වේ නැතුණාට මොකක් හරි මෙතන වෙනවා කියලා කිව්වා. හොරෙන් කරන්න බෑ ඇත්තට මේ ළමයි සර්ප්‍රයිස්. මේ කොහමද ඉතින් වැඩේ හොඳට වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට යද්දී කොහොමද අද දවසේ බර්ත්ඩේ පාටි එක සෙලිබ්‍රේට් කරේ කොහොමද කියලා ඔයාලට ඉස්සරහට යද්දී වීඩියෝ වලින් බලා ගන්න පුළුවන් මගේ. එහෙනම් එන්ජොයි කරන්න මගේ vlog එක. කොහොමද අද vlog එක ඔයාලගේ කමෙන්ට්ස් දාන්න ඔයාලට කොහොමද ෆීල් උනේ කියලා ඒ විදිහට කමෙන්ට් දාලා ලයික් කරලා බලාගෙන ඉන්න. මොකද වෙන්නේ කොහොමද අද දවස ගෙවන්නේ ඔක්කොම අද මේකේ අන්තර්ගතයි. මට මතක නැහැ ඒකට කියන වචන ඒ නිසා මම එහෙම කිව්වා. එහෙනම් දැන් මම වොයිස් කට් එක ඉවර කරනවා. ඉස්සරහට බලාගෙන ඉන්න. ඔව් ඉන්න. හරි. අනේ ඒක කියන්නේ බෝලෝ. නෑ අපි ඒක කියමු. මොකද්ද? අනේ හරි කියන්න. මම බබාට ලොකු පුංචි. මම හිතන්නේ පුතේ. බබාගේ පොඩි පුංචි මම හිතන්නේ පුතේ. ඔයා මම බබාගේ නැන්දා. ඔව්. ඔක්කොම පුංචි කියලා කොහොමද නැන්දා. කවන්නේ නැන්ද කියන්නේ. නැන්ද කියනත් කැමති ට්වින්ස් නේද? ඊයෝ අපි දෙක දිහෙත් කරන්න තිබ්බේ. ඔයා කවුද? අපි කට්ටිය පුංචිලා වෙනවා. එන්නක එතකොට ඔයාලා ඔක්කොම පුංචිලාද? එන්න පුංචිලාද? ඔයා මේ දෙන්නට කරමු. ඌට තමයි එක එකනට වේරු කරගෙන කයියකුත් ගහලා මාස ගානක දේවල් කියවන්නත් එපා. ඒත් හවසත් කයිය ගහලා හොඳටම. ඒත් මොදි. ගෙදර ගිහිල්ලා මේ කෝල් ගන්නවා. කොහොම හරි දැන් අපි දෙන්න යන්නේ මේ ගාඩන් එකට. අපි කලින් ආවනේ එතන මං කියවනේ කලින් එනවා කියලා. දැන් යන්න හදන්නේ ගාඩන් එකට. අතනින් මම හිතන්නේ 12 නෑ එක වගේ වුණා එද්දී. ඇවිල්ලා අපි දෙනාට බීම එකක් ගන්න කිව්වා. සල්ලිත් දුන්නා. බීම එකක් ගන්න කඩයක් වහලා. මගේ එන ගමන් අමතකුණා ගන්න. ටවුන් එකෙන් ගන්න. ඊට පස්සේ ආයෙ එතනින් ගේට් එක ගාවෙන්, ඒ කියන්නේ ගාඩන් එක ගාව ගේට් එකෙන් අහලා ගියා ඇතුලේ පාරකට කිසිම කඩයක් නෑ. ඔක්කොම කඩවල් වහලා. ඉතින් අපි දෙන්න ආයෙ හැරිලා ගාඩන් එකට මාව ඉතින්. වෙන මොනව කරන්නද? දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. කොහොමද ඩෙකොරේට් කරන පාට් එක වෙන්නේ කියලා. ඩෙකොරේට් කරනවට වැඩිය ගොඩාම කණ එක තමයි අපි දෙන කරන්නේ. අපි දැන් යන්නේ මොකටද? සර්ප්‍රයිස් දෙන්න බඩු ගොඩක් තියෙනවා. වව්. එනවලු මේක. කවුද සර්ප්‍රයිස් කරන්නේ? අපේ නිදි රජින් අපි ඔහොම සර්ප්‍රයිස් කරගන්න. චුටි චුටි කැඩි කැඩි කන්න පුළුවන් නේ. මේ බෑග් එකේ සෙනුජිගේ බෑග් එක මාරු විදිහට බරයි උයි. ඔක්කොම තියෙන්නේ ඒකනේ මේක. නෑ මේ හරි වගේ බෙදාලා. පුළුවන් නේ කරවෙච්ච දින්න එකයි. අනේ නාසන ගණන් වෙන්නත් එපා. මගේ අතපය ඔක්කොම දෙදෙනවා. මං එතන කියලා වලට වීඩියෝ එකේ ඉතුරු ටික දාන්න.
අනිත් එක දැන් මම මොක පෙඟෙන් ඉතින් දැන් පෙඟේ කියන එපා වෙනවා. මොකද සමා වෙන්න දිලන ඔබට බඩගින්න එමෙ හේතුවෙන් අනිත් එක අනිත් අයට නොදී කනවා සෙනජ කෝල් කරලා කාලට ගමුනේ දැන් තමයි හරිම විදියට පේන්නේ හරිම ෂෝක් අනේ මෙහෙම ඇලවිලා උඩ බලන් ඉඳි ලස්සනට පේනවා ඒක කියන්නේ මේ හරිම ෂෝක් අනේ මෙහෙම බිම ඇලවිලා උඩ බලන් ඉඳි හරිම ලස්සනට පේනවා කොහොනේ අමින් ඔන්න ඉනවා හයි නැත්නම් මම ටෙස්ටිං කරේ ඉතින් වගේ යන මම වගේ යාළුවෙක් කරු කියලාද කියන්න ඕනේ ඔයාගේ හද පත්ලෙන් එන මොකද්ද කියන්නේ කමෙන්ට් ඔයාලට කියන්න ඕනේ කියන්නේ. ඔව් මට එහෙම කියන්න බෑ හලෝ මොනවා වුණත් කියන්න ඉතින් දන්නවනේ මට මම එහෙම කියන්නේ සිද්ධි හිතට දෙන්නේ කියනවා නේ. මිනිසුන්ට වෙනවා මං කිව්වා ලැජ්ජ වෙනවනේ ඉතින්. මම ලැජ්ජ අපි දෙන්න ඔක්කොම උතනස් කරලා හදලා ඔක්කොම කරලා දැන් ඉන්නේ අනිත් යාළුවට කෙනකම් මං හිතන්නේ ඇවිල්ලා නැද්ද කොහෙද ඒගොල්ලෝ ඔව් ඒ කට්ටිය කොළඹ කට්ටිය මේ කෙනෙක් කොහෙද මන් දෙන්නේ කොහොම හරි කොළඹ තමයි කොළඹ ඇතුලේ තමයි ඉන්නේ ඒගොල්ලෝ මට මතක නැහැ කොහෙද කියලා රාජගිරියද මන් දන්නේ නැහැ එක්කෙනෙක් අනිත් එක්කෙනා නා කඩවතද කොහෙද මතක නැහැ මේ ඒගොල්ලෝ එනකම් බලාගෙන ඉන්නවා පාරේ කිව්වට පාර වරද්ද කියන්නේ මං දන්න විදිහට පාර වරද්දගෙන ඉන්නවා වෙන කොහෙන්ද මන් දන්නේ නැහැ දැන් ඉතින් බර්ත්ඩේ ගර්ල් එනකනුත් බලාගෙන ඉන්න වෙනවා ඒගොල්ලොත් එක්කම තමයි ඉන්නේ අමාරුවෙන් පත්තු කරන්නේ සින්දුව කිව්වට පස්ස ඕනේ අනේ බෑ සදාචාරාත්මක බලන්න මම පත්තු කරලා බලන්න දෙන්න තෝ එක ගින් මේ කවර් කරගන්න නැද්ද කවර් කරගන්න මොඩිනේ ගහපන්කෝ උඹ ඔබ පැත්තෙන් ගලම මේ පැත්තෙන් දාන්න දිනෙත් මේ පැත්තේ මියෝග 1 2 3 4 Happy birthday to you Happy birthday to you Happy birthday to you Happy birthday to you Happy birthday dear Dinepmi. Happy birthday to you. Name apa? දැන් පින්නේ නැහැ ඉස්සර ගානට ඔක්කොම ටික ඉන්න එකපාර තිබ්බා කපන්න oops මගේ ක්‍රෙඩිට් කාඩ් එක නැගිටලා කේක් කන්නනේ මට දඩුව ඉන්න ඇරියන් අහිංසකයි. ඉතින් මං අහිංසකයි ඔව් අපි හිතුවා එහෙම. දැන් මං එනවා. Nanu යන්න මේ ජීජි කපල බලපන් නංගිව දාන්න ගියා ආයෙනවා එයා 3ට නංගිව දාන්න ඕනේ කියලා අපි හරි ඉඳගෙන ඉඳන් මොහොර විදිහට අවුවයි අපි එතන මාය යාළුවේ මුලින්ම ඇවිල්ලා එලද්දී අවුව තිබ්බේ නෑ මම දැන් මාර අවුව දැන් අනිත් යාළුවෝ ටික උහුට මන් දන්නේ යනවා කිව්වා ගිහලා බලමු එතන මං හිතන්නේ එතන මේ හරීම වෙන්නේ නැති ඒගොල්ලෝ මේ ආයිලා ගන්න නැත්තේ මාර විදිහට අවුවයි රාට මාර විදිහට සීතලයි දවල්ට මාර විදිහට අවුවයි මාරු හැබැයි එක අවුවයි
මගේ මූණ පේන්නේ Suhadini. Oh, කියපන්. මේ අපි දෙනේ අර මේ රයිස් ටික ගින් දෙමු මම රිටර්න් කරනවා වගේ මොනවාද? රයිස් කොතු ටික රිටර්න් කරමුකෝ केक में वतरे भी खाओ ඉබන්නන්න කිව්වේ මනේ ඔව් සිරට ගියන් අනේ මන්න කන්න බෑ දැන් ඒ ඉඳත් ගත්තහලු අරයා රෑ ආසට බර වූ සඳේ නුඹ වැටුණා මගේ පාමුල එපැයේ සිත්තරු ඇඳි සිතුවමේ නුඹ උන්නේ මට රවනා මුණන් අතරේ නුඹ පෙනුණා කොනකින් වගේ නුඹ මදනාගේ තොල් පෙති තෙමුවේ ඒ හල්දුවේ නෑ අවසානය දුටුවේ උනනනනනා ඉවරයි බයි ඉතින් ඔන්න විදිහට තමයි අද දවස ගෙවන්නේ. අද දවස මට දැනෙන විදිහට නම් ෂොක්. ඔයාලට කොහොමද දැනුනේ මගේ බ්ලොග් එක? ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත දේවල් වලට කොහොමද දැනුනේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. හරිද? ආයෙ දවසක බ්ලොග් එකක් ගෙනකන් ළඟදීම බ්ලොග් එකක් ගෙන පුළුවන් මට. ඒ බ්ලොග් එක ගෙනකන් පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න. බයි. ආදරේ අවසරයි